ආයුබෝවන්. අපි අද මේ මූලාශ්‍රයේ දිගේ යන්නේ අපේ මේ ලෝකෙට පණ දෙන පුදුමත් දේවල් ටිකක් ගැන හොයලා බලන්න. හරි. එහෙනම් අපි මේ ගවේෂණේ පටන් ගමු ටිකක් ගැඹුරු ප්‍රශ්නකින්. මේ පේන ලස්සන දර්ශනය දිහා බලන්නකෝ. ඇත්තටම මොකක් හරි දෙයක් ජීවි කියලා අපි කියන්නේ ඇයි? හරි. එහෙනම් අපි මේ ගැන ටිකක් ගැඹුරට හිතලා බලමු. හැබැයි මේක පාඩමක් වගේ නෙමෙයි, හරියට අපි හැමෝම එකතු වෙලා ජීවේ රහස් ගැන කරන විමර්ශනයක් වගේ. හරියට රහස් පරීක්ෂකයෙක් අපරාධයක් වුණ තැනක් පරීක්ෂා කරනා වගේ තමයි ජීව විද්‍යාවේ මූලම අඩිතාලම තමයි හරිම පරිස්සමෙන් හොඳට අවධානයෙන් කරන නිරීක්ෂණය. හොඳයි. දැන් අපි බලමු ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් විශේෂ චෙක්ලිස්ට් එකක් ගැන. මේකෙන් අපිට පුළුවන් මොකක් හරි දෙයක් ජීවිද නැද්ද කියලා හරියටම තහවුරු කරගන්න. එහෙනම් මොනවද මේ ජීවියේ පැහැදිලි සලකුණු? විද්‍යාඥයෙක් ලෝකයේ දිහා බලද්දී මේක ජීවි දෙයක් කියලා හඳුනා ගන්න පාවිච්චි කරන හෝඩුවාවන් මොනවද? හරි. අපේ පළවෙනිම හෝඩුවාව තමයි වර්ධනය. බලන්නකෝ මේ පුංචි පැලේ දිහා පොඩි බීජයක් විදිහට පටන් අරන් කාලයක් එක්ක පැලයක් වෙලා අතු ඉති විහිදිලා ටික ලොකු වෙනවා නේද? මේක තමයි ජීවියේ තියෙන හරිම පුදුම සහගත මූලික ලක්ෂණයක්. අපිත් ඇතුළුව හැම ජීවියෙක්ම කාලයත් එක්ක ප්‍රමාණයල් වගේම සංකීර්ණත්වයෙන් ටිකෙන් ටික වැඩි වෙනවා. හොඳයි. අපේ දෙවෙනි හෝඩුවාව තමයි පෝෂණය. හිතන්නකෝ වාහනයකට දුවන්න තෙල් ඕන වගේ හැම ජීවියෙකුටම වැඩ කරන්න ලොකු වෙන්න කෙසටසි ජීවත් වෙන්න ශක්තිය ඕන. පුදුම දේ තමයි මේ ශක්තිය ලබා ගන්න එක එක ක්‍රම තියෙන එක. දැන් ශාක වගේ ජීවීන් ඉර එළියෙන් තවංගෙම කෑම හදා ගන්නවා. ඒත් සත්තු වගේ අයට ශක්තිය ගන්න වෙන්නේ වෙන ජීවීන්ව කෑමට අරගෙන. ඉතින් කොහොම හරි මේ ශක්තිය ලබා ගන්න එක අන්න ඒක තමයි ජීවේ තවත් අත්‍යවශ්‍යම සලකුණක්. තුන්වෙනි හෝඩුවාව චලනය. හැබැයි මේක අපි හිතන තරම් සරල නෑ. හාවෙක් දුවනවා වගේ හරිම පැහැදිලිව පේන චලන තියෙනවා. ඒ වගේම ශාකයක් හෙමින් ඉරේලිය තියෙන පැත්තට හැරෙනවා වගේ ඇහැටවත් පේන්නේ නැති සූක්ෂම චලනක් තියෙනවා. සමහර වෙලාවට පිටතින් කිසිම චලනයක් නැති වුණත් ජීවියෙක්ගේ ශරීරයේ ඇතුලේ නිතරම මොනවා හරි චලනයක් සිද්ධ වෙනවා. ඒකත් ජීවේම කොටසක් තමයි. හතරවෙනි හෝඩුවාව ශ්වසනය. දැන් ශ්වසනය කිව්වම අපිට මතක් වෙන්නේ හුස්ම ගන්න එකයි පිට කරන එකයි විතරයි නේද? ඒත් මේක ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. ඇත්තටම මේක කියන්නේ අපි ගන්න කෑම ජීවත් වෙන්න ඕන ශක්තිය බවට පත් කරන නොපෙනෙන රසායනික ක්‍රියාවලියකට. පුදුමම දේ තමයි ශාකත් අපි වගේම ශ්වසනය කරනවා. අපිට ඒක පේන්නේ නැති වුණාට ජීවිතය කියන වාහනේ දුවවන නොපෙනෙන එන්ජින් වගේ තමයි මේක. අන්තිමට අපේ පස්වෙනි සහ සමහර විට මේ විමර්ශනයේ තීරණාත්මකම හෝඩුවාව ප්‍රජනනය. හිතලා බලන්න එක ජීවියෙකුට හැමදාම ජීවත් වෙන්න බෑනි. එහෙනම් කොහොමද මේ ලෝකේ ජීවියේ දිගටම පවතින්නේ? අන්න ඒකට උත්තරේ තමයි මේ. Taman වගේම තවත් ජීවීන් ඇති කරන එක. පරම්පරාවෙන් පරම්පරාවට ජීවය අරන් යන්නේ ජීවයේ අඛණ්ඩ පැවැත්ම සහති කරන ක්‍රියාවලිය තමයි මේ. හරි. දැන් අපිට ජීවය හඳුනාගන්න මූලික හෝඩුවාවන් පහක්ම තියෙනවා. එහෙනම් අපි ඊළඟ පියවරට යමුද? මේ හොයාගත්ත දේවල් පාවිච්චි කරලා මේ ජීවි ලෝකය මුලින්ම ලොකු කොටස් දෙකකට බෙදෙන්නේ කොහොමද කියලා බලමු. මෙන්න තියෙනවා ප්‍රධානම වෙනස්කම් දෙකක්. පළවෙනි එක ශාකවලට පුළුවන් තමන්ගෙම කෑම හදාගන්න. ඒත් සත්තු කෑමවලට ශාක මත යැපෙනවා. දෙවෙනි එක ශාක දිගටම වර්ධනය වෙනවා. ඒ කියන්නේ සීමාවක් නැහැ. ඒත් සත්තු නිශ්චිත වයසකට ආවට පස්සේ ලොකු වෙන එක නතර වෙනවා. මේ රූප සටහනෙන් හරිම අපූර්වට පැහැදිලි වෙනවා අපි දැන් කතා කරපු ඒ මූලික වෙනස්කම්. බලන්නකෝ කෑම හදාගන්න විදිය, චලනය වෙන විදිය, වර්ධනය වෙන විදිය මේ හැමදේම කොච්චර වෙනස්ද කියලා. ඉතින් කොහොමද ශාක මේ පුදුම වැඩේ කරන්නේ? රහස තමයි හරිත ප්‍රද කියන දේ. අන්න ඒක නිසායි ශාකවල කොළ පාටට පේන්නේ. මේක තමයි ඇත්තටම ශාකවල තියෙන සුපිරි බලය. හරි. දැන් අපි යන්න හදන්නේ ඇස් දෙකට නොපෙනෙන ඒත් අපි වටේ හැම තැනකම ඉන්න පුදුමාකාර ජීවීන්ගෙන් පිරුණු ලෝකයක් ගැන හොයන්න. අපි ශාක, සත්තු වගේ ඇහැට පේන දේවල් නම් වර්ග කළා. ඒත් අපි ඇස් දෙකෙන් සැඟවිලා තියෙන ජීවිය ගැන මොකද හිතන්නේ? එහෙනම් මේ නොපෙනෙන ජීවීන් ඉන්නව කියලා අපි කොහොමද දැනගන්නේ? මෙන්න හොඳම සාක්ෂිය. මේ වගෝ දිහා බලන්නකෝ. ෆ්‍රිජ් එකේ තියපු දේවල් හොඳට තියෙද්දි එළියෙන් තියපු පොල් වතුර, කිරි, තෙත් පාන් පෙත්ත වගේ දේවල් නරක් වෙලා පුස් පැඳිලා. මේකට හේතුව තමයි අපේ ඇහැට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවීන්. අන්න එයාලගේ වැඩක් තමයි මේ. මෙන්න ඉන්නවා ඒ නොපෙනෙන ලෝකයේ වැසියෝ. අපේ පියවි ඇහැට පේන්නේ නැති නිසා තමයි අපි එයාලට ක්ෂුද්‍ර ජීවීන් කියලා කියන්නේ. මෙයාලා අපි වටේ පරිසරයේ හැම තැනකම වගේ ඉන්නවා.
හරි. දැන් අපේ විමර්ශනයේ අන්තිම මෙවලම හිතන්නකෝ මේ තරම් විවිධාකාර ජීවීන් ඉන්න ලෝකෙක කොහොමද අපි මේ හැමෝමම පිළිවෙලකට ක්‍රමවත් විදියකට වර්ග කරන්නේ? මේක හිතන තරම් සංකීර්ණ නෑ. හිතන්න ඔයා ළඟ එක එක පාට එක එක සයිස් බොත්තම් ගොඩක් තියනවා කියලා. මුලින්ම ඔයා මොකක් හරි එක ලක්ෂණයක් අරගෙන ඒ ගොඩ දෙකට බෙදනවා. ඊට පස්සේ මේ බෙදපු ගොඩවල් ආයෙත් වෙන ලක්ෂණයක් පාවිච්චි කරලා දෙකට බෙදනවා. ඔහොම දිගටම කරනවා. හොඳයි. අපි අර කරපු දෙයට විද්‍යාත්මකව කියන නම තමයි ද්විපද ප්‍රභේද යතුර. මේක හරියට විද්‍යාඥයන්ගේ රහස් කේතයක් වගේ. මේකෙන් තමයි ජීවීන්ව ක්‍රමානුකූලව හඳුනාගන්නේ. මෙන්න මේ ගැලිම් සටහන දිහා බලන්න. මේකෙන් පැහැදිලිවම පෙන්නනවා අර කේතේ වැඩ කරන විදිහ. කකුල් තියනවද? වගේ හරිම සරල ප්‍රශ්නයකින් පටන් අරගෙන ඔව් හෝ නෑ කියන උත්තර අනුව කොහොමද සත්තු ටික පිළිවෙලකට කාණ්ඩ වෙන්නේ කියලා. ඉතින් අපේ මේ ගවේෂණ චාරිකාව පුරාවට අපි වැදගත්ම මෙවලම් කීපයක්ම එකතු කරගත්තා. හොඳින් නිරීක්ෂණය කරන එක, ජීවියේ මූලික ලක්ෂණ 5, ප්‍රධාන රාජධානි 3 සහ අන්තිමට ද්විපද ප්‍රභේද යතුර. හොඳයි, මේ වර්ගීකරණ කේතය හරහා අපි ජීවි ලෝකයේ තේරුම් ගන්න දොරක් කරගත්තා. ඉතින් දැන් හිතන්න මේ පුදුමාකාර ජීව ජාලය ඇතුලේ තව මොන වගේ අලුත් සම්බන්ධකම්, මොන වගේ අලුත් සොයා ගැනීම අපිට කරන්න පුළුවන් වෙයිද?